දොඩෝ ඔය ලස්ටි කැපුවද? අපේ ගෙදරත් එක ගහක්වත් නෑ මම. බලවත් මේ පරිසරයට ආදරය කරපල්ලා පුතේ. මමත් ගෙදර ගිහින් ගහක් හිටවනවා ග්‍රෑන්ඩ්පා. ඔය නෝනාත් මේවට වග කියන්න ඕන. What? මම? මේ කුණු ටික තාප්පෙන් එළියට දානවා. තාප්පෙන් එළියට වෙයි නම් එහාට එන්න කියලා හරි දානවා මිනිස්සයා. බලනවා මෙතන ඉන්න පුළුවන්ද කියලා ගන්ධක් සාලේ බෑ. ඉතින් මම අපි හැමදාම කුණු දාන්නේ තාප්පෙන් එළියටනේ. අපේ මමත් හැමදාම කුණු දාන්නේ තාප්පෙන් එළියට තමයි. ඒක කොච්චර වැරදිද නේද ග්‍රෑන්ඩ්පා? හුස්ම ගන්නවත් ඉඩක් නැහැ. හැමතැනම ආසුතට කුණු. දැන් නම් මගේ හුස්ම තිර වෙන්න එනවා. ඇයි ඒක කිව්වද? අපි ආයෙත් පාට කුණු දාන්නේ. මම කොයිතරම්නම් ලොකු වැරද්දක්ද කරලා තියෙන්නේ. පාටි, ටුවර්ස්, කොන්ෆරන්ස්, රිච් ලයිෆ් එක ගැන විතරක් හිතලා මට අනිත් හැමදේම මිස් වුණා. ඇත්තටම මට මංගල ලෑජ් හිතෙනවා. I am sorry Kevin. අපේ ඇස් පේනද අපේ කන් ඇහෙනද මෙච්චර කල් ජීවත් වෙලා තියෙන්නේ. අපෙත් නෑ වර වග කියන්නේ. මම නම් ඒ වැරද්ද කවදාවත් කරන්නේ නැහැ. මට ගමේ සුවඳ දැනෙනවා. කුණු ටිකක් පාට ටිකනෝඩ මගේ අත ලෙවුලනවා. දැන්වත් තේරෙනවද උඹලා මෙච්චර කල් කරපු වැරද්ද බරපතලකම? අපි ක්ලීන් වෙන්න ඕනේ. අපි හදවතින්ම ක්ලීන් වෙන්න. පුතේ මේක අපේ රට. කවුද මේක පරිස්සම් කරගන්නේ? අපි අපේ රට රැක ගන්නවාමයි සීයේ. ඔව් අපි පොරොන්දු වෙනවා තාත්තේ. අපි අපේ රට ආදරේ. අම්මෝ දැන් නම් මගේ හුස්ම ටික ගියත් කමන්නේ.